මියන්මාරයේ සිදු වූ දේව මේ දේශයේ කරන්ට සියලු සැලසුම් ඇත. ඇත්තේ පොලිසියේ හමුදාවේ ඇත්තා වූ නීතියේ බලයේ ඇත්තා වූ සියල්ලෝම මුස්ලිම් කරණයේ හිසලින්ගේ හදාගත්තා වූ තැනැත්තෝ දේශය ආක්‍රමණය කිරීමය. බලා කිසිත් දන්නේ නැත රටේ සිදුවන්නේ ආක්‍රමණයන්ය. ඒ මරණේ ආක්‍රමණය දේශය ගිල ගැනීමය. සියලු සිංහලුම් මරන්ට උන් තීරණය කළොත් උන්ගේ බල පාලනය තුළ උඹලාට කතා කරන්නට කිසිත් නැත. දෙවියන් වහන්සේ වචනය ගෙන දෙන්නේ උඹලාට දැනගෙන ජීවත් වෙලා තමාගේ ජීවිතය ගලවා ගන්නටය. නොමලා කිසි කලකත් තමාගේ හිස හරවා ගන්නා වූ තැනැත්තෝ නොවේය. තමාගේ උඩඟුකමින් තමාගේ විනාශය කරා යන්නා වූ ජාතියක් බව පෙනෙන්නට ඇත. නොමලාට කීවේ ලිංග නමස්කාරයේ නොයන්ටය. ගියොත් වෙන්නේ නසින්ටය. යක්ෂයා එය යක්ෂයාගේ බලය තිබෙන්නේ ඉන්දියාවේ හිස කියලා උඹලා හොඳාකාරවම දන්නේය. මුළු පොළොව පාලනය කරන්නා වූ බලය තිබෙන්නා වූ යක්ෂයාගේ හිස වූ ඉන්දියාවේ හිස මේ මුළු පොළවේ සියලු ජාතීන් ගිල ඇති බව උඹලා හොඳාකාරවම දන්නවා ඇත. උන්ගේ ජාතීන් අතරේ නාග ලෝකයේ බලය මුළු පෘථිවියේ සියලු ජාතීන් අතරේ ගොස් පරිපාලනයේදී ඇත. සිදුවන්නේ උඹලාට කුමක්ද? උන්ගේ අනට යටත් වෙන්නටය. උඹලාට මේ දේශයේ බුදුවරු සිටවන්ට සිද්ධ වුණොත් යක්ෂයා මේ දේශයේ පටන්ගත් හිස බව මුළු පෘථිවියේ සියලු ජාතීන් අතරේ ඉන්දියාව උඹලා දෙස ඇඟිල්ල දික් කරන්නේය. එවිට මුළු පෘථිවියේ අවි ආයුධ උඹලා පිට වැටුනොත් උඹලා කුමක් කරන්නද? උඹලාට පෘථිවියේ සිදුවෙන්නා වූ පාලනය ගැන නොදන්නේද? ඊශ්‍රායල් වැනි විශේෂ ජාතියක් මරා දැම්මා වූ ඉන්දියාව ගැන උඹලා දන්නේ නැතිද? මේ පෘථිවියේ තිබෙන්නා වූ සියලු ජාතීන් විනිශ්චය කරන්නේ ඉන්දියාව විසින්ය. සර්පයා ඉන්නේ ඉන්දියාව ආගම් ගැන දන්නේ ඌය කියා ඌ මුළු පොළවේ සියලු ජාතීන් අතරේ වපුරාගෙන ඇත. ධර්මයේ අධර්මය කුමක්ද කියලා පොළවේ වැසියෝ දන්නේ නැත්නම් අධර්මයට ධර්මයේ වී රැවටි සිදුවන්නේ යක්ෂයාගේ පාලනය. උඹලාට දෙවියන් වහන්සේ පෙන්නවා ඒ බව උඹලාට 100ක් නැත. යන්නේ ඉන්දියාවේ මාර්ග අතරේ ජීවතුන් මරාගෙන ගිලාගෙන තමාගේ රාජ්‍ය ගොඩනගාගෙන සර්පයාට පොළවේ නැගිටින්නට හිස හැදීමය. උඹලා සර්පයාට පොළවේ හිස හැදුව සිදුවන්නේ ඌ උඹලා ගිලීමය. සියලු ජාතීන් ගිල්න සර්පයා ජීවත් වන්නේ ජීවතුන් ගිලගෙනය. ඒ සියලු ආගම්ය ආගම් අතරේ තිබෙන්නා වූ සියලු පුද පූජා සියල්ල යක්ෂයාටය. ඒ සියල්ල අතරේ හිස වී තිබෙන්නේ පූජකයෝය. පූජකයෝ මුළු පෘථිවියේම විනාශකේ වී ඇත. නමුත් උඹලා පූජකයෝ ඉදිරියේ තව තවත් වැටෙන්නේ නම් උඹලාගේ විනාශයම උඹලා පිට උඹලා විසින්ම ගෙනගෙන ඇත. උඹලා විසින් උඹලාම ගෙනාගත්තා වූ උඹලාගේ විනාශය උඹලාට යහපතක් නොවේ අයහපත වී උඹලා සදා කාලයටම නින්දිත වූ ජාතියක් ලෙස මේ අහසින් යට වැටෙනු ඇත.